මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ දැන් YouTube කරන අය ඉන්නවා, TikTok content creatorsලා ඉන්නවා, මේ වගේ social media වලින් ආදායම් උපයන කට්ටිය ඉන්නවා. මෙන්න මේ ආදායම් උපයන අයගේ tax එක කොහොමද calculate වෙන්නේ කියලා. අපි දන්නවා ඔයගොල්ලන්ට ආදායම් හම්බෙන්නේ, අපිට ආදායම් හම්බෙන්නේ foreign currency වලින්. ඒ කියන්නේ ඩොලර්ස් වලින් තමයි අපිට ආදායම් හම්බෙන්නේ. ඉතින් මේ හම්බෙන ආදායම කොහොමද tax වෙන්නේ? මේක tax වෙනවද? එහෙම නැත්නම් tax වෙන්නේ නැද්ද? ඇත්තටම මේක tax උනේ නෑ 2025 මාර්තු 31 වෙනකම්. මේක exempt වුණා. foreign currency වලින් හම්බෙන ආදායම් tax උනේ නෑ. නමුත් 2025 4/1 ඉඳලා, ඒ කියන්නේ අප්‍රේල් 1 වෙනිදා ඉඳලා මේ හම්බෙන ආදායම tax වෙනවා. ඒ කියන්නේ අපි මේ ඉවරුණ year of assessment එක 2025 4/1 ඉඳලා 2026 මාර්තු 31 වෙනකම්. මෙන්න මේ කාලපරාසයට අදාළ ඉන්කම් ටැක්ස් රිටර්න් එක ෆයිල් කරන්න ඕනේ 2026 නොවැම්බර් 30ට කලින්. ඒ වගේම ටැක්ස් එකක් තියෙනවා නම් ඒක ගෙවන්න ඕනේ 2026 සැප්තැම්බර් 30ට කලින්. ඉතින් මේක ටැක්ස් වෙන්නේ කොහොමද? ඔයාගේ ඉන්කම් එක, ඔයාට මේ අවුරුදු පුරාවටම හම්බලා තියෙන ඉන්කම් එක 1.8 මිලියන් වලට වඩා අඩු නම් ඔන්න ඔයාට ටැක්ස් එකක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. but අපි සෝෂල් මීඩියා වලින් හම්බ කරන ප්‍රමාණය ඊට වඩා වැඩි නේද? ඉතින් ඒ වැඩි නම් ඒ වැඩි වෙන amount එකට, ඒ කියන්නේ 1.8 මිලියන් ඉඳලා වැඩි වෙන පළවෙනි 1 මිලියන් වලට ඔයාට 100%ක් ටැක්ස් එක ගෙවන්න වෙනවා. ඊට පස්සේ ඉතුරු බැලන්ස් එකට අපි හිතමුකෝ එක්කෙනෙක්ට 5 මිලියන් ඉන්කම් එකක් තිබුණා කියලා. එතකොට 1.8 මිලියන් ටැක්ස් ගෙවන්න අවශ්‍ය නැහැ. පළවෙනි 1 මිලියන් up to 2.8 මිලියන් වෙනකන් 106ක් ටැක්ස් එක කැල්කියුලේට් වෙනවා. ඊට පස්සේ ඉතුරු බැලන්ස් එකට එයාට 115ක් ටැක්ස් එක ගෙවන්න වෙනවා. ඉතින් මේ foreign currency income එක නිසා තමයි මේක 115 නතර වෙන්නේ. නැත්තම් මේක 115 නතර වෙන්නේ නැහැ. ඉතින් social media වලින් earn කරන ඔයගොල්ලෝ හැමෝටම තියෙන සුබ ආරංචිය තමයි ඕගොල්ලෝගේ income එක tax වෙන limit එකක් තියෙනවා. ඒ limit එක 115යි. ඉතින් තවත් මොනවා හරි ඔයගොල්ලන්ට tax ගැන updates දැනගන්න ඕන නම් බලන් ඉන්න නැතුව මට message එකක් දාන්න.